ඉතින් ඔන්න ගොඩ දවසකින් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. අද ඉතින් අපි යනවා චූටි ගමනක්. ඔයාලට මම කියන්නේ යන්නේ කියලා. ඉතින් ගම මැද්දෙන් තමයි අපේ වැඩේට යන්නේ. ඉතින් ඔයාලා බලන්න මම කොහෙද යන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ ඔයාලට ගොඩක් ආසයි ඉතින් මේක දැක්කහම මේ තියෙන්නේ අපේ ගමේ වැව. ඉතින් මේ දවස්වල නම් ජපන් ජබර වලින් පිරීලා තියෙන්නේ. ඒක නිසා වතුර තියෙනවා. ඒ වුණාට ඉතින් අර ජපන් ජබර වලින් වැහිලා තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් ආවේ මෙතෙන්ට. ඇත්තටම අපේ ගම හරිම ලස්සනයි. මේ තමයි අපේ ගමේ ලස්සනම තැන. වැවට ඉස්සරහින් පන්සල තියෙනවා. එතකොට වැව් කන්දේ අපි මේ වැව් කන්ද උඩින් තමයි යන්නේ. මේ වැව් කන්ද උඩ තියෙන්නේ දේවාලේ. ඉතින් මම ඔයාලට දේවාලෙත් පෙන්නන්නම්. ඇත්තටම හරිම ලස්සනයි. අපේ ගමේ ලස්සනම තැන තමයි මෙතන. මම ඔයාලට ඒක පෙන්නන්නම්කෝ. දැන් මේ මෙතන ඉස්සරහට ගියාම අර ඈතින් සුදු පාටට පේන්නේ ඒක තමයි අපේ ගමේ පන්සල. එතන තමයි පාර තියෙන්නේ. පාරේ ඉඳන් තමයි අපි දැන් මේ වැකන්ද දිගේ මේ දේවාලේ ගාවට ආවේ. ඉතින් මම දේවාලේ ගාවට ආපු කාරණාවත් මොකද්ද කියලා ඔයාලට කියන්නම්. අර තියෙන්නේ අපේ ගමේ පන්සල. ඔයාලට පේනවා ඇති. බෞද්ධ කොටි තියෙනවා. ඉතින් මේ තමයි අපේ ගමේ ලස්සනම තැන. හරිම ලස්සනයි මෙතන. ඉතින් අපි ආසම තැනක් මං හිතන්නේ අපේ ගමේ හැමෝම කැමතිම ආසම තැන තමයි මෙතන. ඉතින් මේ තියෙන සුන්දර වෙල්යායක්. මේ වෙල්යායට වතුර ගන්න වැව තමයි මේක. ඉතින් මේ දිගටම තියෙන ලොකු වෙල්යායක්. මෙතන ගොඩාක් ලොකු වෙල්යායක් තියෙනවා. දැන් නම් ගොයම් පැහිලා තියෙන්නේ සමහර වෙල්වල. ඉතින් අපේ වෙලෙත් වෙල්වලත් දැන් ගොයම් පැහිගෙන ඉන්නේ. ඔයාලට පේනවා ඇති. හරිම ලස්සනයි මෙතන. ඉතින් ලස්සනයි නේද යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ කෝන් ගහක්. අපි ආවේ අද කෝන් ගෙඩි කඩන්න. ඉතින් ඒකට කවුරු හරි මේ ගහට නගින්න ඕන. ඉතින් මෙතන තමයි දේවාලේ තියෙන්නේ. ඉතින් දේවාලේ ළඟම තමයි කෝන් ගහක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිත් ආවා කෝන් කඩන්න. ඔන්න කෝන් කැඩුවා අපි. ඔයාලා ගොඩක් කට්ටිය මේක දන්නව ඇති. ගම්වල අය නම් ගොඩාක් දන්නවා මේ මොනවාද කියලා. නොදන්න අයත් ඇති. ඉතින් ඇත්තටම හරිම රසවත්. ගොඩාක් පැණි රසයි මේ දවස්වල නම්. මෙතන ඉතින් කෝන් ගහ ගොඩාක් ලොකු. අපි චූටි කාලෙත් මේ කෝන් ගහ මේ තරම්ම ලොකුයි. කියන්නේ ගොඩාක් කල් ඉඳන් තියෙන කෝන් ගහක් වෙන්න ඇති. ඉතින් ඒ හින්දා ඉතින් ගමේ හැමෝම මේ ගහේ කෝන් කනවා. ඉතින් අපිත් ආවා කෝන් කාලෙට. අපි කවුරුත් මේ ගහේ කෝන් කනවා. ඉතින් ඒ හින්දා අපි ආවා ආසාවට. ඉතින් බලන්නකො කෝන් ගෙඩි ගොඩාක් තියෙනවා. හරිම සතුටුයි අපිට. ඉතින් කෝන් කාලා තියෙන යාළුවෝ නම් දන්නවා මේක රසය කොහොමද කියලා. ඉතින් කාලා තියෙන යාළුවෝ අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාන්න. ඉතින් බලන්නකො අපි ගොඩාක් කෝන් කැඩුවා. ඉතින් අපි කඩලා අපි කට්ටියට බෙදුවා. අපි තනියම කෑවේ නෑ. මෙතන අපි එනකොටත් ගොඩාක් පොඩි ළමයිනුත් හිටියා. ගොඩාක් කට්ටියත් හිටියා. ඉතින් ඒගොල්ලෝ සමහර අය කඩා ගන්න බැරි කට්ටියත් බිමට වෙලා හිටියා චූටි අය එහෙම. ඉතින් අපි ඒගොල්ලන්ටත් දුන්නා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනි. මේක තමයි අපේ ගමේ දේවාලේ. ඉතින් හැම දෙයකටම කලින් අපි දෙයියන්ට වැඳලා තමයි හැම දෙයක්ම කරන්න පටන් ගත්තේ. ඉතින් එක පාටම අපි කෝන් කැඩුවේ නැහැ. අපි ගිහිල්ලා මෙතනින් යන ඕනම කෙනෙක් මේ දේවාලෙට පඳුරක් තියලා වැඳලා තමයි යන්නේ. ඉතින් මේ දෙවියන්ගේ ආශිර්වාදය මේ ගමට තියෙනවා. ඒගොල්ලන්ට ඒක මේ වෙලාවේ ඔයගොල්ලෝ හැමෝටම මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති කෝන් ගහ කොච්චර උසයිද කොච්චර ලොකුයිද කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ. ඉතින් ගහ දිහා බලපුවාම ඉතින් මං හිතන්නේ අපේ ගමේ පැරණිම ගස් වලින් එකක් වෙන්න ඇති මේකත්. ඒ කියන්නේ ගොඩාක් ලොකුයි මේ කෝන් ගහ. අපි චූටි කාලෙත් මට මතකයි මේ තරම්මද කොහෙද මේ කෝන් ගහ හැමදාම මට හදටත් මතකයි. ඉතින් අපි චූටි දවස්වලත් මේ වැවට නාන්න එනවා. ගොඩක් කට්ටිය වැවට නාන්න එනවා. එතකොට වැවට නාන්න ඇවිල්ලා කෝන් කඩාගෙන කෝන් කාලා දෙයියන්ටත් වැඳලා තමයි ගොඩාක් කට්ටිය මෙතනින් යන්නේ. අනිතක යාළුවනේ ගම්වල ඉන්න අයට තියෙන ලොකුම වාසිය තමයි ඒක.
දැන් නගරෙක ඉන්න කෙනෙක් නම් මේ වගේ මේ කැලා පළතුරු වගේ දේවල් ගන්නකොට ගොඩාක් ගණන් දීලා ගන්න ඕනේ. ඉතින් අපේ ගම්වල අයට ගොඩාක් දුරට මේවා අගයක් වටිනාකමක් නැහැ. ඔයාලට ඒක තේරෙන්නේ නැති. ඉතින් සමහර අය නම් ඉන්නවා ඉතින් කඩා ගන්න බැරි අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ගොඩාක් අයට මේක එච්චර ගාණක් නැහැ. මොකද උදේ හවස මෙතනින් යන අය මේවා දැකලා ඒගොල්ලන්ට සමහරවිට මේවා කන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ දැකලාම එපා වෙලා ඇති. නමුත් නගරෙක ඉන්න අය මේ වගේ දෙයක් දැක්කොත් කොයිතරම් ආසයිද ඒගොල්ලෝ මේවා කන්න කොයිතරම් ආසයිද කියලා හොඳට තේරෙනවා. ඉතින් මොකද ගමේ දේ ඉතින් අර ගමේ නිතරම තියෙනකොට ඒක කාටවත් එපා වෙලා ඇති. ඉතින් එදා ඉඳන්ම ඒවා දැකලා ඒගොල්ලන්ට එපා වෙලා ඇති. ඉතින් නගරේ ඉන්න අය නම් හරිම ආසාවෙන් මේවා සල්ලි දීලා කනවා. මම දැකලා තියෙනවා විකුණන්නත් තියෙනවා. ඉතින් ගොඩාක් ගණන් දීලා තමයි ඒගොල්ලෝ මේ දේවල් ගන්න. ඒගොල්ලන්ට ගොඩක් වටිනවා මේ දේවල්. ඉතින් සමහර ඒවා නම් ගොඩක් ඇඹුල් මේවල. ඉතින් මේ ගහනම් ගොඩාක්ම පැණි රසයි මේකේ ඒවා. ඉතින් ඒ හින්දා කණ්ඩ ආස හිතෙනවා. සමහර ඒවා නම් තියෙනවා කටේ තියන්නවත් බෑ ඇඹුල්. ඒවා නම් කණ්ඩ ආස හිතෙන්නේ නැහැ. ඉතින් ඔයාලට හිතෙනවා ඇතිනේ මේ දැක්කහම හරි ආස හිතෙනවා. ඉතින් ගොඩාක් වටිනවා. ඉතින් අපිටත් ඉතින් ගමේ දේ අපිට ගොඩාක් වටිනවා. මං හිතනවා මේවා දැකලා නැති අයත් ගොඩක් ඇති. කාලා නැති අයත් ගොඩක් ඇති. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙනුත් හිතලා තමයි මම මේ වීඩියෝ එක දාන්න ඕනි කියලා හිතුවේ. ඉතින් ඇත්තටම හරි ආසයිනේ මේ වගේ දෙයක් දැක්කහම. ඉතින් ගොඩක් අපිට මේක මම හිතේ තියන් හිටියා මීට වැඩිය ලස්සනට මේක කරගන්න. ඉතින් කරගන්න බැරුණා. මොකද අපිත් හදිස්සියේ ගියේ ගමේ කට්ටිය ගොඩ දෙනෙක් යනවා කියපු හින්දා. ඉතින් අපිත් ගියේ එතන යන්න ඕනි කියලා හිතලා ඉතින් ආසහින්දා. ඉතින් ඒ හින්දා අර ගොඩාක් දේවල් ඔයාලට පෙන්වන්න බැරි වුණා. ඉතින් මම හිතේ තියාගෙන ඉන්නවා ඔයාලට ඉස්සරහට ඒවත් පෙන්වන්න මේ ගමේ වැවේ ලස්සන පන්සල ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලට පෙන්වන්න හිතේ තියන් ඉන්නවා. ඉතින් අපි දැන් කෝන් කඩලා කෝන් කණ්ඩායි යන්නේ. ඉතින් ඔයාලා බලන්නකෝ කොහොමද කියලා. රසයි නේද යාළුවනේ? ආස හිතෙනවනේ. හරි එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.